හරි මම දැන් ඉන්නේ මදීන එකක් ඉස්සරහා. මේ තියෙන්නේ මේක ඇවිල්ලා සුපර් මාකට් එකක්. සාමාන්‍යයෙන් මෙහි ටිකක් ගණන් අඩුවට බඩු ගන්න පුළුවන් තැනක්. ඉතින් අපි බලමු කෑම වලට යන වේදම. ඉතින් මේකේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් මට සාමාන්‍යයෙන් හැමදේම වීඩියෝ කරගන්න බලමු. මම try එකක් දෙන්න. අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම බලමු අත්‍යවශ්‍යම අලලු උණුවනි. මේක ඇවිල්ලා ඉන්දියන් ලූණු එකක්. ඒක 1.25. සමහර දවස්වල 2.50ක් තියෙනවා. ඒක ගණන් වල තියෙනවා. අද අල අඩු වෙලා දිරාම් 1යි. අල කිලෝ එකක් දිරාම් 1ක් වෙන්නේ. ඕනම තර පොල් තියෙනවා. මේ වගේ පොල්. දිරාම් 1ක් වෙනවා කිලෝ එකක්. ලූණු 1.25. අද ගණන් අඩු වෙලා. ඊට අමතරව මෙතන වට්ටක්ක තියෙනවා. කැරට් ප්‍රෝටීන් කියුකම්බර් කිලෝ එක දිරාම් 3.95යි. කියන්නේ දිරාම් 4ක් වගේ. මම ලංකාවේ ප්‍රයිස් එක මේත් එක්කම දානවා. කැරට් කිලෝ එකක් අද ප්‍රයිස් එක 2.50යි. අපි බලමු පළතුරු. මේ කෙසල් තියෙනවා. මේක ඉන්දියන් කෙසල් එකක්. ඒක දිරාම් 3.50ක් වෙන්නේ කිලෝ එකක්. වගේම තක්කාලි. ඒක දිරාම් 2ක් වෙන්නේ. බිත්තර තියෙනවා. බිත්තර මේකේ බිත්තර 30ක් තියෙනවා. ඒක ඇවිල්ලා වර්ග දෙකකින් තියෙන එකක් 14යි අනිත් එක 13යි. තව එක එක වර්ග තියෙනවා. මේ වගේ ප්‍රයිස් එක ටිකක් වැඩි. මේ තියෙන්නේ පොල් මේ විදිහට. මේක සාමාන්‍යයෙන් දිරාම් 3.50ක් දිරාම් 3ක් වගේ වෙන්නේ. ඒ වගේම මෙතන එක එක දවස්වල ටොපර්ස් දාලා තියෙනවා. සාමාන්‍ය යෝගට් එක තියෙනවා. මේ යෝගට් එක මම ගොඩක් වෙලාවට මේක අර ගන්නවා. මේක දිරාම් 5ක් වගේ වෙන්නේ. ඊට අමතරව ෆ්‍රෙෂ් මිල්ක් ලීටර් 2 කෑන් එක මේ තියෙන්නේ. මේක දිරාම් 9ක් වගේ වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි යන්නේ. ඊට අමතරව අනිත් ඒවත් පොඩ්ඩක් බලමු. මම පොඩ්ඩක් දාලා අයිඩියා එකක් ගන්න විතරයි මේක කරන්නේ. ඊට අමතරව චිකන් තියෙනවා. චිකන් එක එක වර්ග වලින් තියෙනවා. සමන් දිරාම් 10ට තියෙනවා. දිරාම් 11.50ට තියෙනවා. ඒක වර්ග වලින් තියෙනවා. ඒවා ටිකක් ගණන් හැදෙන්න. ඊට අමතරව අත්‍යවශ්‍යම දේ තමයි හාල්. මේ හාල් වල ප්‍රයිස් එක බලමු. මේ ඔක්කොම කිලෝ 5 තියෙන ප්‍රයිස් එක. මේක එක වර්ග තියෙනවා. සමහර හාල් නම් සෙට් වෙන්නේ නැහැ උයන්න කරන්නේ. මේ සාමාන්‍ය 15ට 18 20 17 ඔය වගේ ගණන් වලට ගන්න පුළුවන්. මේ බාස්මති එක. හරි. අපි ආයේ බලමු පිටි ඒ වර්ග මොනවද කියලා. අනිත් එක තමයි මේකේ තියෙනවා මේදී
මෙන්න මේ පාන් එක මෙන්න මේ පාන් එක මේක සමන් ඩිරම් 250ක් වෙන්නේ. සමහර ඒවා තියෙනවා මීට වඩා ගණන්. මේක එක ගණන් වලට තියෙනවා ඩිරම් 8 10 එහෙම ගණන් වලට තියෙනවා. සාමාන්‍ය මෙන්න මේක අඩුවටම ගන්නවා මේක ඩිරම් 250කට ගන්න පුළුවන්. මේ ඇවිල්ලා ආට පිටි කිලෝ 5 ඒ වගේ තියෙන්නේ. කිලෝ එකේ පැකට් එකක් තියෙනවා. සාමාන්‍ය සීනි කිලෝ එකක් ගොඩක් සූරනිති ඩිරම් 5.5 මේක ගණන් අඩු. මේක ඩිරම් 4ක් වගේ වෙන්නේ. එතකොට මෙතන තියෙනවා පිටි සාමාන්‍යයෙන් 5යි 7යි ඒ වගේ පිටි කිලෝ එක. මේ කිලෝ එක ගන්නවට වඩා සාමාන්‍ය පිටි කිලෝ නිතරම පිටි කන කෙනෙක් නම් පිටි කිලෝ 5ක් විතර ගන්න එක ලාභයි. Okay. Malalele. Oh? Malalele. Oh, Sri Lanka. So, Yeah. this is for this manager for me spice. Okay, brother. I'm sorry, yeah. Okay, no problem. This is you coming here? You have Huh? the blogger? Yeah. How is this? YouTuber and Yeah, YouTube. Instagram. Huh. कितना सब्सक्राइबर कितने? Now we have 410. 410. Yeah. Okay. I'm sorry, yeah. Again, no problem. That's it. No. Okay, okay. So the video. This is Sri Lanka for us. Oh, okay. Thank you so much. Okay, thank you so much. ඊට අමතරව හැම මේ මාකට් එකකම වගේ ගොඩක් ඒ වගේ මේ ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් තියෙනවා. දැන් මේකෙත් තියෙනවා. දැන් සමපෝසෙම ගන්න පුළුවන්. ඊට අමතරව හාල් අපේ රටේ තියෙන අපේ රටේ ලංකාවේ තියෙන හාල් සෝයා මීට් ඒ වර්ගයක් තියෙනවා. සාමාන්‍ය මේකක් දිරම් 3ක් විතර වෙනවා. ඒ වගේ දාන්න නැති සාමාන්‍ය සෝයා මීටුත් ඒ දිරම් 3ක් වගේ වෙන්නේ. ඔය වගේ තියෙනවා. ඊට අමතරව ඉතින් අපි ලංකාවේ වැඩි හරියක් කන කොත්තු මී එකත් මේ තියෙනවා. ඒක දිරම් 8ක් වගේ වෙනවා. මේ ඇතුලේ වීඩියෝ කරන්න බෑ. මේ මම ඔයාලට පොඩ්ඩක් පෙන්නගෙන යන්න. මේ දාලා ID එකක් ගන්න මේ කරන්නේ. මේක ඇතුලේ වීඩියෝ කරන්න බෑ. ඊට අමතරව මේ තේකොළ නම් ටිකක් ගන්න. මේ ග්‍රෑම් 100 මේ ටී බෑග් තියෙන්නේ. මේක දෙකම 14ක් වගේ වෙනවා. ඊට අමතරව කිරිපිටි ගන්නවා නම් සාමාන්‍ය මේක තමයි අඩුවටම තියෙන්නේ. මේක ඩිරාම් 11ක් වගේ වෙන්නේ. අයි මේක තියෙනවා ඩිරාම් 12ක් වගේ වෙන්නේ. කිලෝ එකේ ග්‍රෑම් 400 පැකට් එක. ඇත්තටම කිරිපිටි ගන්න එක කිරිපිටි හොඳ නෑ. හැබැයි කිරිපිටි ගන්න එක ලාභයි ෆ්‍රෙෂ් මිල්ක් ගන්නවට වඩා. ෆ්‍රෙෂ් මිල්ක් එකේ අර පැක් 4ක් කෙන එක තියෙන ඒක ලාභයි. ඒක සාමාන්‍ය ඩිරාම් 12 11 වගේ තමයි යන්නේ. ඔය ටික තමයි අනිත් එක පොල් තේ. සාමාන්‍ය ඔයිල් ගන්නවා නම් ඔය වගේ ගණන්කට ගන්න පුළුවන්. ඩිරාම් 4ක් 11ක් වගේ යනවා.